ත්‍රිකුණාමලේ සිද්ධිය ගැන කෙටියෙන් කියන්න. ඔතන ඔය ඉඩමේ ඔය බුදු පිළිමේ තියලා ඔය දැන් ඔය ප්‍රශ්නයක් වෙච්ච ඉඩමේ 2004ට කලින් පන්සලක් තිබුණා. පරණ පන්සලක් තිබුණා. ගොඩාක් පරණ එකක් නෙමෙයි. සෑහෙන ප්‍රමාණයක පරණ පන්සලක් තිබුණා. 2004 සුනාමියට ඒ පන්සල වුණා. පන්සල විනාශ වුණාට පස්සේ ඔය බුදු පිළිමේ සම්බන්ධව කෝලාහලය ඇති වෙච්ච ඉඩමේ තමයි මේ පන්සලේ ධර්මශාලාව තිබ්බේ. සුනාමියෙන් පස්සේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙරළේ ප්‍රමාණය විශාල කරලා පන්සල එතනින් ටිකක් ඈතට ගෙනහිල්ලා වෙන ඉඩමක ස්ථාපිත කරා. දැන් මේ පන්සල තාම එතන තියෙනවා. ඒ අලුතෙන් හදපු පන්සල. අලුතෙන් කියන්නේ ඒකත් අලුත් නෑ. ඉතින් 2004 සුනාමියෙන් පස්සේ ඉදි කරපු පන්සල. ඒ කියන්නේ 2005 2006 වගේ කාලේ. දැන් අවුරුදු 20කට කිට්ටුයිනේ. ඊට පස්සේ ඔය ඉඩමේ ඔය පරණ පන්සල තිබුණු ඉඩම නිකන් තිබුණේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ. ඊට පස්සේ ඔය ඉඩමේ ජූස් බාර් එකක් හැදුවා. ඒ ෆොටෝ එක මට මේ වීඩියෝ එකට දාන්න පුළුවන් ඉද දන්නේ. එහෙම දාන්න බැරිනොත් මම කමෙන්ට් එකකට දාන්න. ජූස් බාර් එකක් දැම්ම ඔය ඉඩමේ. ඒ ජූස් බාර් එක අයිතිය තිබුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු සංවිධායකාවක් වන දීපානි ලියනගේ. දේශපාලඥයෝ ඉඩම් අල්ලගන්න විදිය දන්නවනේ. ඒ ක්‍රමයට තමයි ඔය ඉඩමේ ජූස් බාර් එක දාගෙන තිබ්බේ. මම දන්නේ නැහැ ඒකට ආණ්ඩුවට හෝ පන්සලට බද්දක් ගෙවුවද කියලා. කොහොම හරි මේ ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ මේ ජාතික ජන බලවේගයේ මාලිමාවේ ආණ්ඩුව ආවට පස්සේ ඒ ඉඩමෙන් ජූස් බාර් එක අයින් කරගන්න කියලා දැනුම් දීමක් කරා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඊට ප්‍රතිචාරයක් ওই ජූස් බාර් එකේ අයිතිකාරයන්ගෙන් ආවේ නැහැ. ඊට පස්සේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වරාය පොලිසියට මේ ගැන දැනුම් දුන්නාට පස්සේ ත්‍රිකුණාමල වරාය පොලිසියට දැනුම් දුන්නාට පස්සේ තමයි පොලිසිය උතෙන්ට එන්නේ. පොලිසිය එන්න විනාඩි ගානකට කලින් පොලිසිය එන ආරංචියත් එක්ක තමයි විනාඩි ගානක් නෙමෙයි පැය කීපයකට කලින් තමයි උතෙන්ට බුදු පිළිමයක් අරන් ආවේ. මේ ජූස් බාර් එකක් තියෙන තැන තමයි බුදු පිළිමය අරන් ආවේ. ඊට පස්සේ පොලිසියත් එක්ක ආරවුල ගිහිල්ලා කොහොම හරි උඩපටේ ගිහිල්ලා පොලිසියෙන් බුදු පිළිමය අරගෙන ගියා. ඒ බුදු පිළිමේ අරන් ගිහිල්ලා විනාඩි ගානකට පස්සේ අර බලංගොඩ කස්සප කියන හාදයා ඔය ලංකාවේ හැමතැනම ගිනි යන සිවුරු රඳවන යන්නේ බලංගොඩ කස්සප කියන හාදයා මෙතන මතුවෙනවා මේ ත්‍රිකුණාමලේ. මන් දන්නේ මිනිහා මේ මාර්ගඵල ලැබපු විශ්වද්ද කියලා. මන් දන්න තරමින් එයා මේ මාර්ගඵල ලැබලා ඉර්ධි බලය හම්බෙච්ච මිනිහෙක් නෙමෙයි. ඒතකොට මන් දන්නේ විනාඩි ගානකින් මේ ප්‍රශ්නේ ඇතිලා විනාඩි ගානකින් එයා කොහොමද ත්‍රිකුණාමලෙන් මතුනේ කියලා. ත්‍රිකුණාමලෙන් මතුවෙලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා ජාති අනතුරේ රට අනතුරේ අපේ ශාසනය අනතුරේ ඔන්න ශාසනයට අත තියෙන බුදු පිළිමයක් උසගෙන ගියා පොලිසියෙන් කියලා. ඊට පහවදා අම්පිටිය සුමනරත්න හාමුදුරුවෝ අරණගිරිය පළාතේ ගහ ගන්න ප්‍රසිද්ධ හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ යනවා